නේද? මේ පොඩ්ඩක් ඉඳන් මං එන්න. හරි. හරි බයිස් කොයි කොතන තියෙන ඒත්? සෝලෝ නා දැන් කොහෙද තියෙන්නේ? මේ දිනේ බයිස් හරි. මෙන්න බයිස් ඉවෙන්ට් එක තියෙනවා බලමු. අපිට මචං අලුත් ඉවෙන්ට් එකකට ගියපම් බොයිස් මේ පැත්තෙන් මෙන්න මේක තියෙනවා මේකේ ඒක අරගෙන නේ අපි කලින් ගත්තා. ඉතින් මෙන්න මේ කිට් එක කලින් ගත්තා. ඒකෙන් ගියාට පස්සේ බොයිස් අපිට මෙන්න මේ ජෙලි බේසික් එක තියෙනවා. මොකද්ද මේ? බූයා පාසේ අතරින් දාන එක වාසිය එන්නේ බං මෙතනින් ගොඩක් එන්නේ මේ 200ක් ඕනේ මේ. බූයා පාස් ප්‍රීමියම් එක ඩයමන්ඩ් කියලා නේ 700යි නේ යන්නේ. එහෙම දෙයක් වාසිය නේ බං. ඊට පස්සේ මෙතන මොකක්ද හම්බෙන්නේ? පාස් ප්‍රීමියම් මේක බුයවාස් ප්‍රීමියම් ප්ලස් මේක ප්ලස් එක මේ ප්‍රීමියම් එක හරි මේක ඒතර ඒක පොඩ්ඩක් බලලා ගමු එතකම බොයිස් මෙන්න මේක යාළුවෙන් වෝල් එක තියෙනවා ඒක මේ টොප් අප් ඉවෙන්ට් එකක් මේ টොප් අප් වෙන්නේ බා AUG තියෙනවා AUG මේ මොකද්ද බං මේ US තියෙනවා රෙඩ් ඔෆ් ෆයර් තියෙනවා අම්මට AUG ගමු මේක ඩබල් ඩැමේජ් මෙන්න මේ ඩබල් ඩැමේජ් එකයි මේක රේන්ජ් එක තියෙන්නේ මේක හොඳයි ඒක හොඳයි ඊට පස්සේ ආයෙත් ඉවෙන්ට් එක මොකද්ද මේ ඉවෝ මොකක්ද තියෙන්නේ ඊළ කස්ටම් එක ගමු මේකෙන් පස්සේ ඉවෝ නා ඔක්කොම තියන්නේ ඔය වන්නා මේ ඉවෙන්ට් බලන් ගිහපම නෑනේ බං කම්ප්ලීට් කරන්න ඕයි අර 190ක මොකද්ද මෙන්න මේක මොකද්ද මු පරයන් ගන්න ඉවෙන්ට් නෑ බං කම්ප්ලීට් කරන්න බලන් යද්දි මෙන්න මේකේ මොනවද තියෙනවා මේ මොකද්ද මේක මට සිලෙක්ට් කරලා 190ක ඩිස්කවුන්ට් එකකට එකක්ද ගන්න තියෙන්නේ හරි මෙතන තියෙන වගේ මුකුත් වැඩක් නෑ මට ඊළඟ ඊටම් බලන්න හරි මෙතනත් වැඩක් නෑනේ මන් තියෙන්නේ නෝ මේක ගමු ඒක ආවද මේක ඕන දෙයක් 190ක් දිලා ගත්තා කිනේ බං. ඉතින් එහෙනම් ඉතින් මේකත් ගමුකෝ ඔක්කොම සෙට් කරන්න වෙයිද? මේකත් ගමු. හරි ඒකට 165යිද උකට. මේක නෙවෙයි ගන්න ඕනේ මේකට. මේකට 140 මේ තියෙන්නේ බං ඩිස්කවුන්ට් එක ගාලා මෝඩ බූරු වෙන්නේ බං මේ තියෙන්නේ ඩිස්කවුන්ට් එක හරියට ගාලා ඒකයි ඩිස්කවුන්ට් වෙනවා. මෙන්න මේක මොකද්ද මේක හොඳයිද? Mac 10 එකක් තියෙනවා. Mac 10 එක කොයි? මේක Mac 10 එකක් නේ හරි සමාවයන් මම හිතන් හිටියේ මේක මේ හරි බොයිස් අපි Mac 10 එක ගමු මේකට මචං අපි ඉස්සලාම 50 ස්පින් එකක් දාලා බලමු හරි බං Mac 10 එක මේක මාත් දාන්න මාන්නේ බං ඩිසයින් කරේ හරි ඔන්න ගැම්ම ගත්තා කැරකුවා ජී බොයිස් හැමෝම ලයික් කරන්න ලයිව් එකට හැමෝම ෂෙයා පාරක් දාන්න මෙව මචං ඊසි ට්‍රික් තියෙනවා හරිද ගැරීන එක කෝල් එකයි ඔක්කොම ගන්න පුළුවන් මම කැමති නෑ මචං ඔය වගේ නියම් 2.5 වැඩ කරන්න කැමති නෑනේ නැත්තම් මචං එක කෝල් එකෙන් මට ගන්න උඹලා දන්නේ නැහැ කියලා කියන්නේ තොපි දන්නවද යකෝ මෙව්වා ඊළඟට මතකනේ මම ඔය එක කෝල් එකකින් ගත්තා මේවා ඔක්කොම හිමයි මම ඔය අසාධාරණයට කැමති නෑ දැමුත් මේ කෝල් එනවා මෙහෙම තිබ්බට මේ අර කෝල් එකක් එනවා මේ ගන්න ඉවරයක් නෑ මේ අයිෂෝ මල කරුමයක් වුණානේ හරි දැන් මේක දීපන් හලෝ වරින් මේ මැසේජ් දාලා කෙරීන එකෙන් උතුමාණනි ඔක්කොම නිකන් දෙන්නද එක ස්පින් එක එවන්න කියලා මම ඉතින් බයිනකම් එහෙම එපා ඇයි අසාධාරණයි ඕවට මම කැමති නෑ මැසේජ් එක නෑ නැත්තම් මේ මට විතරක් නිකන් එහෙම දුන්නා වගේ මන්ත්‍රේ නැද්ද මන්ත්‍රේ කියලා තමයි ගන්නෙ පුතා ඉන්නකො මන්ත්‍රේ එහෙම කියන්නේ නැහැ ඔයා හිතන්නකො දැන් ඔයා දේවාලයකට ගිහපුවාම ගියපු ගාම මන්ත්‍රේ ජග් කියලා ගාලා එහෙම තොයිලයක් වුණාද ඔය බොරුවරි කර එහෙම තමයි ඉදාම්බට මේක අන්තිම වෙනකන් චුට්ටක් හිනාංකෝ දැන් ඔය කියන විදිහට මචං මන්ත්‍රේ ගියොත් ඔක්කොම ඇවිල්ලා එකවර මට එහෙනම් වැඩක් නැහැ මන්ත්‍රේ කියලා තියෙන්නේ මේකෙන් එන්න ඕනේ විශේෂ දෙයක් එන්න ඕනේ විශේෂ දෙයක් දීපන් විශේෂ දෙයක් මොකද්ද විශේෂ දෙය ඔය තියෙන්නේ අනේ නිකන් ඵලයන් මෝඩ යන් එහෙම විශේෂ දේවල් දෙන්නේ නැහැ හරිද දැන් තමයි මචං විශේෂ දෙයක් එහෙම එකවරම මම ඉල්ලන්නේ ඇයි එහෙම හොඳ නෑනේ
ඒ වගේ නිකන් මචං 2.50 එහෙම මම ගන්නෑ මට ඕන මචං මේ ඩයමන්ඩ් 26000 තියෙන 26000ම කන්ට ඕන එහෙම මම කාලා ගන්න ඇයි මට මේක මුලින්ම අරගෙන මම මේක පොස්ට් කොටන්නේ එහෙම එපා ඇයි මට එපා දෙන්නද එපා මේක එවන්න දානවා අර එපා කිසිම විදිහකින් මට එපා ආවුවා එපා එකෙන් එපා හලෝ එපා ආවද නෑනේ එපා බය වුණා ආවද්ද කියලා අඩේ ගිල්ල එකට අනේ පළයන්කෝ යන්නේ මම ගිල් දෙක නෑ බං මේක ඔටු කිරි බීප එක එතකොට මෝඩ හරකෙක් නේ බං හරි දෙන්නම් උඹට සක බුම් වෙන්න හරිද ඉන්න පුතේ දෙන්න දැන් රාජකීය ස්පින් එක දෙන්න රාජකීය ස්පින් එක පුතා දීලා තියෙන්නේ අපේ එහා පිටුවේ තමයි තියෙන්නේ ඊළඟ එක කියලා. මේක නෙමෙයි රාජකීයගේ ඊළඟ එක දැන්. ඔය ඕක මේ බොටල් ස්පින් එකක්. ඕක මචං අර මේවා ස්පින් හරි වන් ස්පින් ට්‍රික් වලින් ගන්නද? ඕම් බලාගනින්. මෙහෙම ආපු ලා ගන්න 1 10 100 වරින් අපගේ ස්පින් කිරිල්ලන්නේ බං ඒක හරි ඔන්න බලන්න මේකෙන් අනිවාර්යෙන් එනවා. හරිද 100ට 200ක් ෂුවර්. එකෙක් ඉන්වයිට් ගමන් කවුද බං මේකගේ මස්ත ගැව්වේ. එන්න තිබ්බ ස්පින් එක අර මූසලයා කෑවා. අමු ගවයෙක් නේ අමු හරකෙක්. ඒකේ එන්න තිබ්බේ ආවේ නැහැ. හරි ඒක කෑවා. ඕම් බලාගනින් මැක් 10 එකක් ගන්නා සොඳුරු මේ කියන්නේ හරි ආකාරය. වාංග දැන් වාංග. මෙන්න මේ ස්පින් හරි යන්න මේ දැන් 10 කැලලක් ආව කියන්නේ මේකක් ආවේ නෑ බං. හරි. ඒත් නෑ. පේනවනේ ඊඳාය කරකන්නේ මම. හරි මේක එක්ස්චේන්ජ් කරගමු බං. ඒක හොඳයි. මේක ගන්න ඕන. හරිද? දැන් මෙතන තියෙන හොඳ මේක බලපන්. හඩපන්. මේ තියෙන මැක් 10 මේක හොඳ මේකද? මේක ඇවිල්ලා මචං accuracy double rate of fire. මේක range එක ඒක වැඩන්නේ. මේකත් වැඩන්නේ. ඒ කියන්නේ හොඳ මේක මේක. හරිද? මේකේ හොඳ මේක මොකද්ද? මේකේ හොඳ මේක මංගාව තියෙනවා. ඒතකොට දැන් මේ හොඳ මේකයි නැති එකයි දෙක තුනක් අරගෙන දැන් බෝ තෝ දැන් මැක් 10 10ක් ගත්ත කියව මැක් 10 10කින් ගන්න එක්කින් ගන්න. ඒකෙන්ද එකක් ගනි. ඕන් එකක් ගත්තේ ඈ. අයි දැන් දෙකක් කරගෙන ඒක සමාන්තරද? ඒ සමාන්තරයි අරුටයි මුටයි එහෙම ගන්න එපා. දැන් ඔයාගේ account එකෙන් ගන්න. එතකොට දැන් ඔයා මේව දෙකක් අරගෙන පස් ගන්නද කියහන්කෝ. එහෙම මේ ගන් කලෙක්ෂන් වැඩි කරන්න කියලා එහෙම තියාගන්න එපා. හරිද? මේ වගේ මේ ඉතුරු ඩයමන්ඩ් ටිකෙන් ඔය ලයිව් බලනකොට gift එකක් දෙනවා. හරිද? නිකන් තේරුම් නැහැ නේ. එහෙනම් එකක් ගනි. හරිද? දෙකක් එපා. ඒ සමාන්තරේ ඕනේ නැහැ. හරිද? මේකේ තියෙන මට මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක දෙනකින්ද ඒක ඕනෙත් නැහැ. හරිද? ඊට පස්සේ මේකට ගියපුවාම මෙතන මේ යටම තියෙන ඒක හරි තියෙනවා. හරිද? නිරන්තරයෙන් පැවතුණා. හරිද? ඊට පස්සේ දැන් අපිට ගන්න පුළුවන් කස්ටම් කාඩ්. දැන් කස්ටම් කාඩ් එකකින් වැඩකුත් නැහැ නේ. දැන් නේම් චේන්ජ් කාඩ්. නේම් චේන්ජ් කාඩ් මට ඕන නම් මම ඩයමන්ඩ් දීලා නේම් චේන්ජ් කරනවා. ඉතින් ඒක ඕනේ නැහැ. හරිද? මේ ටික ගමු. දැන් මේව 18ක් ගත්තා. ඇයි දැන් ඒව 18ක් ගත්තා? ඒව කො නිකමුත් හම්බෙනවා. කවන්නේ ඉතින් විනෝදෙට ගත්තේ. හරි. එහෙම තමයි මම. මට හිතුණොත් තමයි මම ගන්නවා. දැන් මේ ප්‍රීමියම් එකයි ප්‍රීමියම් ප්ලස් කියලා එකක් තියෙනවා. මේක පොඩ්ඩක් බලන්න මම ওই බුය පාස් වල සීන් එක තාම ඇත්තටම දන්නේ නැහැ. ප්‍රීමියම් ප්ලස් කියන්නේ ඒතර මොකද්ද? මේ තියෙන්නේ මේක නේද? ඉතින් යකෝ අර ගන්නකොට මේක ඩයමන්ඩ් ගන්න දීලා ගන්න එක වාසිනේ බා. කොච්චර කරගන්න වෙයිද මේක නිකන් ගමු බා. එපා අර ඒ තෙල්ලන් හරියන්නේ තවත් ඩයමන්ඩ් ගන්න. දෙන්න පුතා මේක. ප්‍රීමියම් ප්ලස් ප්ලස් ප්‍රීමියම් ප්ලස් නෙවෙයි රම්මුනේ. ප්ලස් තමයි නේ හම්බෙන්නේ නැත්තේ. මම හිතන්නේ මයිනස් වුණාද මන් දන්නේ. අනේ ප්ලස් හම්බෙන්නේ මයිනස් වුණාද දන්නේ නැහැ හැබැයි. ඒ මොනාර මේවත් අනේ එකපාර ඔක්කොම ක්ලේම් කරලා හැන්දි ගාවල ගන්න. හරි මම ලෙවල් ගියර 86 තියෙන්නේ. ඒ දෙන්න පුතා ඔක්කොම මේවකට හම්බුනේ. අර ජෙලි හම්බුණා. ජෙලි මෙව්ව හම්බෙනවා. මේ මොනවාද මේ ජෙලි බෝම්බ හම්බෙනවා. ජෙලි බෑග් හම්බෙනවා. මේ මොනවාද ඒක මොනවද දන්නේ මේ ජෙලි මේ සර්ෆ් බෝඩ් හම්බෙනවා. ඊට පස්සේ එතනින් ගියපුවාම මේ ජෙලි අවතාර් බැනර් ඊට පස්සේ ජෙලි වාහන ඒ අර බලකොලා ජෙලි වාහන මේ ජෙලි කමිස ඔය ඔක්කොම හම්බෙනවා ඔයාලට පුළුවන් ඔයාලට මොනවද මේ ප්‍රීමියම් පාස් කියන එක දාන්නොත් හරිද දැන් මේ මොනවද මේ වරින්
අඩ මට නැති එකෙන් මොකද? මේ ඔක්කොම ඉන්නවා. මේ අඩ බල්ලෙකුත් දීලා දැන් නිරන්නේ. එක බල්ලයිද මට තෝරන්න පුළුවන්. ඕම් බලපන් මගේ කලෙක්ෂන් එකේ ඇති ඕවා තෝරන්න තව සෑහෙන්න. දැන් අර කොහොර බල්ලා. අතු මේ අලුත් විදිය අවුල් නේ ඇත්තට හැබැයි. මටත් තේරෙන්නේ නැහැ බං මේක දාන්නේදී. මේ ඉන්නේ බා ඉබ්බා. ඔය බල්ලා. අඩ දැන් ගත්ත බල්ලා දැන් නෑ නිකෝ. මෙතන නෑ. මෙතන නෑ. මෙතන නෑ. මෙතන නෑ. අල්ලේ මෙතනත් නෑ. මෙතනත් නෑ. මෙතනත් නෑ. මෙතනත් නෑ. මෙතනත් නෑ. ඕවඩ බල්ලා. මේක නෑ ඉතින් ඒක ඌ යන්න ගියා මේ කියලා. අඩ බොරුවට රැවුරාවා මං හිතා ඌ ආවා කියලා බං. චා ඒක නෑ. බල්ලෙකුත් නෑ හරකෙකුත් නෑ අන්තිමේ. හරි ඉතින් ඊට පස්සේ හරිද ඊට පස්සේ මේ මොනවද දැන් ආයේ අපි ගත්තේ වැඩක් නැහැ නේද? ආයේ මොකුත් නැහැ. මේක ගන්න මචං මේ টොප් අප් කරන්න මේ පොත් ගන්න. ඉතින් මෙන්න මේකනේ ඕනේ. මේ ගන්න টොප් අප් කරන්න. ඕක තව ටික දවසකින් දෙයි මොකක් හරි ඉවෙන්ට් එකකට ඕක දෙනවා. හරිද? ඒකෙන් බය